හහා වයි හැන්දෑව නිකයත් එක්ක දිල්ලෝ ජාන ඉංජිනේරුවරු දන්නවාද? ඔව් අර අතර දියතපාකගේ පාලම හැදුවේ ඒගොල්ලෝනේ. පිස්සුද? ජාන ඉංජිනේරුවරු පාලම් හදනවද? එහෙනම් ඒගොල්ලෝ මොනවද හදන්නේ? ඒගොල්ලෝ ඇවිල්ලා ඔය මිනිස්සුන්ගේ ජානවල තියෙන එක එක දේවල් පර්යේෂණ කරනවා, ජාන බද්ධ කරලා මොනවද කරන්න පුළුවන් කියලා බලනවා. ඒ වගේ ලොකු විෂයක් ඒක. ඒගොල්ලෝ මේ සිවිල් ඉංජිනියර්ස්ලා නෙමෙයි. ඒගොල්ලොන්ට තියෙන්නේ වෙනම සබ්ජෙක්ට්ස්. එතකොට ඔය පාලංගාව ඉන්න ඉංජිනියර්ස්ලා ඔක්කොමලා සිවිල් පිටේ ඉන්න අයද? යුනිෆෝම් මෑන්දාම යුනිෆෝම් ඉංජිනියර්ස්ලා වෙන්නේ. මෙන්න මේක අහගන්නවකෝ. පහුගිය දවසක බ්‍රසීල් වල ජාන ඉංජිනේරුවෝ සෙට් එකක් ඒ පැත්තට මදුරුව බෝ කරන්න හදන්නේ. නෑ චුවර් එකට මදුරු කොයිල් කම්පැනි වල අයිතිකාරයෝ වෙන්න ඇති. මේ තින්නවනේ ඔයගේ සෙට් එක. නෑ මේගොල්ලෝ එහෙම එකක් නෙමෙයි. මේගොල්ලෝ හදනවා දිල් මදුරුව జాතියක්. ඒ මදුරුවන්ගේ ඇඟ ඇතුලේ තියෙන එක බැක්ටීරියා වර්ගයක්. ඉතිං ඔය බැක්ටීරියා වර්ගයේ තියෙන මදුරුවෝ පරිසරයට නිදහස් කරාට පස්සේ ඒ බැක්ටීරියාව ඩෙංගු වගේ මාරාන්තික ලෙඩ බෝ කරන සත්තුන්ට තර්ජනයක්. නෑ ඒනම් මේ මදුරුව ගිහිලා ඩෙංගු මදුරුවගේ කොලර එකෙන් අල්ලලා කියනවා ඇති මේ වැඩිය සද්ද තියාගන්න එපා ගස් බඳිනවා දැනගම්. නෑ එහෙම තර්ජනයක් නෙමෙයි. එහෙම එකක් නෙමෙයි. මේ මදුරුවගේ ඇඟ ඇතුලේ තියෙන බැක්ටීරියාව තමයි දිල් ඩෙංගු මදුරුවන්ට ලොකු තර්ජනයක් වෙන්නේ. ඒක උන්ට අහිත කරයිලු. ඉතින් ඒ හරහා මේ මදුරුවෝ අර ඩෙංගු මදුරුවෝ එක ජීවත් වෙද්දී මේ බැක්ටීරියාව නිසා ඩෙංගු වගේ භයානක රෝග පැතිරෙන මදුරුවෝ එහෙම් පිටින්ම පරිසරයෙන් විනාශ කරලා දානවා. එතකොට නිකයි ඔය මදුරුවන්ගේ පොඩ්ඩක්වත් කේස් එකක් නැද්ද විදිනකොටවත්? නෑ කිසිම කේස් එකක් නෑ. ඒගොල්ලෝ මේ මදුරුවා පර්යේෂණ කරලා තමයි පරිසරයට මුදා හරින්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ බලනවා මේගොල්ලෝ මුදා හරින්න කලින් මේ මදුරුවගෙන් මිනිස්සුන්ට සත්තුන්ට හානියක් තියනවද කියලා. ඉතින් හානියක් නැති විදිහට මේ මදුරුවගේ ජාන හදලා තමයි ඒගොල්ලෝ මේ මදුරුවන්ව පරිසරයට නිදහස් කරන්නේ. ඉතින් මේ මදුරුවව වර්ධනය කරලා ඒගොල්ලෝ ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, වියට්නාමය වගේ රටවල් වලටත් මේ මදුරුව බෝ කරන්න ලෑස්තිලු. මේගොල්ලන්ට කියන්නේ good mosquitoes ලු. ඒ කියන්නේ මේගොල්ලෝ වෙලා හිත හොඳ මදුරුවෝ. දොස්තර හොඳ හිතගේ වැඩක් වෙන්නේ නැති. දන්නේ නැහැ කාගේ වැඩක්ද කියලා. ජාන ඉංජිනේරුවෝ වගේක් නේ. නික්කයි මට දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද තියෙන ප්‍රශ්නේ? දැන් ඔය ඉංජිනේර්ස්ලා දන්නවනේ මේ ඉන්නේ හොඳ මදුරුවෝ කියලා. ඕ ඒගොල්ලෝ මුදාහරින අයනේ. එතකොට අපි කොහොමද ඔය හොඳ මදුරුවද නරක මදුරුවද කියලා අඳුරගන්නේ? හොඳ මදුරුවා ග්‍රාම සේවා සහතිකයේ අතේ තියාගෙන දෙන්නේ. දැන් ඔයාව අඳුරගන්න ඔයාගේ අතේ ග්‍රාම සේවා සහතිකයේ තියෙනවද? තියෙනවා. මේ තියෙන මගේ චර්ච සහතිකේ. මේ ග්‍රාම සේවා සහතිකේ. එතකොට මේ ඉස්කෝලේ දුන්න චර්ච සහතිකේ. මේ පොලිසියෙන් දුන්න රිපෝට් එක. මේ තියෙන්නේ ඒක ජොබ් එකට ආදී එකත් ඕනේ. එතකොට මේ තියෙන්නේ මගේ පළවෙනි විවාහ සහතිකේ. ඒ කිව්වේ? තව එකක් තියෙන එකයි. මේ දෙවෙනි විවාහ සහතිකේ. එතකොට මේ තියෙන්නේ මගේ මරණ සහතිකේ. හරි තියාගන්න හරි.